මල් පූජාවේ ආනිසංස. පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුක මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. 700 වතාවක් පෘථුවි රාජ්‍ය කළා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පින්වා ඇත. තියුප්පලමාලිය හිමි විපස්සී බුදුරජුට උපුල් මල් 3ක් පුදා කල්ප 91ක් දුගතියකට නොයන ලදී. මේ පිනෙන් 300 වතාවක් සක්දේව රජ වී ඉපදුනා. 500 වතාවක් සක්විති රජ වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රය වුණා. බලන්න සත්පුරුෂයනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය. සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මානිල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනින් වාර 77ක් දෙදීවලුවට අධිපති සක්දිවිඳුගේ බිරිඳ වී උපන්නාය. ඊ මලී පාට හා සුවඳ ඇයට හැම දිවියකදීම ලැබුණු අතර අවසානයේ නිවනටද මේ උතුම් පින උපනිශ්‍රය විය. තිකනිකාර පුප්තිය හිමි සුමීද බුදුරජාණන් වහන්සේට කිනිහිරියා මල් 3ක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කළ පිනින් 300 වතාවක් සක්විති රජ විය. 500 වතාවක් සක්දේව තනතුරද. හැම ජීවිතයකදීම පහත සඳහන් විපාකද ලැබුණාහ. මහත් භෝග සම්පත් ඇත්තකු වුණා. පහත් කුලවල නොයිපිද උසස් කුලවලමා ඉපදුණා. කැමති යාන වාහන ලැබුණා. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසි දස්සන් ලැබුණා. බොහෝ අගනා වස්ත්‍රාභරණයන්ට ලාභී වුණා. සෑම කල්හි අන් අයගේ ගෞරවයට පාත්‍ර වුණා. උසස් කීර්තියක් ඇත්තකු වුණා. සෑම කල්හි බොහෝ පිරිවර ජනයා ඇත්තකු වුණා. තම පිරිස කිසිවකුට භේද කළ නොහැකි වුණා. ඥාතීන් අතර උත්තම් ශ්‍රේෂ්ඨියකු වුණා. ශීත උෂ්ණවලින් පීඩාවක් නොවුනි. කායික හා මානසික දාහ නැති උත්තමියකු වුණා. අවසානයේ නිවන් සුව අවබෝධයටද ඊ උතුම් පින උපනිශ්‍රය වුණා. තවත් මෙවැනි ධර්මකථා නැරඹීම සඳහා අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ඔබේ හිතමිතුරන්ටත් ෂෙයා කරන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.